අවීතික්කම සීලය කොමක්දයි හඳුන්වන්න කියනවා. අවීතික්කම සීලය. වීතික්කම කියන්නේ ඉක්මවා යාමනේ. අවීතික්කම කියන්නේ ඉක්මවා නොයාම. එහෙනම් ඉක්ම නොයාම නම් දැන් සීලයක් රකින්නා වූ තැනැත්තාට සීලය ඉක්මවා යන හේතු කාරණා පහක් තියෙනවා. මොනවාද හේතු කාරණා පහ? ලාභයක් ලැබෙනකොට සීලය අත්හැර දාලා යනවා. යසසක් ලැබෙනකොට යසස කියන්නේ නම්බු නාම තනතුරු පිරිවර ඒවා නිසා සීලය අත්හැර දානවා සමහර. ඥාතීන්ගේ හේතුවක් නිසා සීලය කඩා ගන්නවා සමහරු. ශරීර අවයව ආරක්ෂා කරගන්න සීලය කඩා ගන්නවා සමහරු. ජීවිතේ බේරා ගන්න සීලය කඩා ගන්නවා සමහරු. ඔය කාරණා පහ තමයි සීලය ඉක්මවා යන්න තියෙන හේතු කාරණු පහ. නමුත් සීලය පළවෙනි තැන ජීවිතයේ දෙවෙනි තැන තියාන සීල් රැගෙන තැනැත්තා කවදාකවත් ලාභ ලැබුණා කියලා සීලය අත්හරින්නේ නැහැ. සීලය කෙලුටු කරන්නේ නැහැ. යසස ලැබෙනවා කියලා සීලය කෙලුටු කරගන්නේ නැහැ. ඥාතිය නිසා සීලය බිඳගන්නේ නැහැ. ශරීර අවයවයක් නිසා සීලය බිඳගන්නේ නැහැ. ජීවිතේ නිසාවත් සීලය බිඳගන්නේ නැහැ. ඒවට කියනවා අවීතික්කම සීලය කියලා. ඒතර සීලයක් නොඉක්මවා පවත්වා ගැනීම තමයි නියම සීලවන්තයාගේ ලක්ෂණය. කිනුතුන් අහලා තියෙනවා නේද දාර පිඹුරකට අහුවෙච්ච ගොවියාගේ කතාව. උතුරු වඩුන්නාව කියන එක අපි සොයාගත්ත මේ තියෙනවා අනුරාධපුරයට ආසන්න අම්බරිය විහාරය කියලා. අඹරැලි වෙහෙර. ඒක කුඩා කඳු ගැටයක තියෙන පිහිටි සේනාසනයක්. ඉස්සර පිංගල බුද්ධ රක්කිත කියන රහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙනවා. ඊතරා ගොවියෙක්ගේ රහතන් වහන්සේගෙන් පංචශීලයේ සමාදන් වෙලා හිටියා. ඉතින් ගොවියාගේ සීසෑම සඳහා ඔහුගේ ගොනුන් හොයාගෙන කැලේ ඇවිදිනකොට දාර පිමුරකට ඔහු අහු වුණා. මහා මද්දානි. දාර පිමුරා මේ පුජ්‍යලයා වෙලා ගත්තා. ඉතින් මෙයාගේ අත්කැත්තක් තියෙන අතේම ගෙනියන කැත්තක්. මේ තැනත් හේතුවා මේ කැත්තෙන් මේ පිමුරා කපා දාලා නිදහස්ලා යන්න ඕන නේද කියලා. පස්සේ තුනා දීර්ඝ සංසාරයේ සතුන්ව ගොදුරු වෙලා මරුන් කෑපුවාර අනන්තයි. දැන් අද මම සිටින්නේ පංචශීලයේ පිහිටාගෙනයි. ඒතකොට පංචශීලයේද මට වටින්නේ ජීවිතේද? කල්පනා කළා ජීවිතයට වඩා මට පංචශීලයේ වටිනවා. ඒ නිසා සතා මරන්නේ නැහැ කියලා ඉසවට කැත්ත කරකවල ඈතට වීසි කෙරුවා ඇහැ පියාගෙන. මේක අතේ තිබුණොත් නේ මරන්න හිතෙන්නේ. ඉතින් පංචශීලය ආවර්ජනා කළා. පංචශීලය ආවර්ජනා කරනකොට මේ සතාට දැනලා තියෙන්නේ ගිනිගත් යකඩ කඩක් වෙලාගෙන ඉන්නවා වගේ. වාම දරණවල බුරුල් කරලා ලෙහෙලා කැලේට හැදලා ගියා. ඉතින් ගොවියත් ඒ කැත්ත කොහොම හරි හොයාගෙන ආපහු තමන්ගේ වැඩට ගියා. පසුවේ රහතන් වහන්සේ සම්මුඛ වෙලා ගිහින් කිව්වා ස්වාමින් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ සීලය මම සීලය නිසා ජීවිතය අත්හැරියා. නමුත් මට සීලය ආනිසංස වශයෙන් ජීවිතේ රැකුණා කියලා. අර ජීවිතේ පවා නොබලා සීලය රැක්කැටිනේ අවීතික්කම සීලය. තව මතක් කරන්න තියෙනවා එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් කැලෑවේදී හොරුන් දහු වුණා. මේ ලංකාවේ හොරුන් දහු වෙලා හොරු සමහරු කිව්වා මේ සංඝයා වහන්සේ මරා දාමු කියලා. මොකද මේ ගම්මානට ගියොත් කියයි මේ හොරු ඉන්නවා කියලා. සමහර කිව්වා මරන්න එපා. අපි ගහක බැඳලා දාලා යමු. කියලා කිඳිවැල් කියලා තියෙනවා මේ කැලෑවේ හැදෙන අර ඔය රස කිඳිවැල් තියෙනවානේ ඒවා නූල් බේරෙනවානේ. දිග නූල් වාගේ මුල් ඒවා ගොඩකින් මේ ආමුදුරු අල්ලා බැඳ ගහක. උන්වහන්සේ බඳිද්දි කිසි වෛරයක් නැතුව මෛත්‍රී කෙරුවා. ලව්ගින්නක් ආවා. ඒ ලව්ගින්නක් කෙනෙකුට මේ කඩාගෙන යන්න පුළුවන්. කිඳිවැල් කියන්නේ මේ තද වැලක් නෙමෙයි. කඩාගෙන යන්න පුළුවන්. නමුත් මේ අමු වැල් කඩා දැමීම ආපත්‍යක් සිද්ධ වෙනවානේ. වැල් ගානට ඇවැත් වෙනවා පාචිත්‍ය ඇවැත. එනිසා ස්වාමීන් වහන්සේ හිතුවා
මම මේ ගින්නට පිච්චිලා මැරුණත් කමන්නේ මම මේ වැල කඩන්නේ නැහැ. ආපත්‍ය ඇති වෙන්නේ නැහැ. ආපත්‍ය ඇති කරන්න දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ ඉවසාගෙන විදර්ශනා වැඩුවා. උන්වහන්සේ ගින්නට අහු වෙමින් විදර්ශනා වඩලා රහත් වෙලා පිරිනොම් පෑවා ගහේ. ඒකට කියනවා ජීවිතේ පවා නොතකා සීලය ආරක්ෂා කර හැටි. ඒ වාගේ අපි සීලය නොඉක්මවා රකින්නවා නම් ඒකට කියනවා අවීතික්කම සීලය කියලා.